ශ්‍රී ලාංකික අපේ කෑම මේසේ නැතිවම බැරි අතුරුපසක් වන මේ කිරි අද වන විට කූට ව්‍යාපාරිකයන්ගේ ග්‍රහණයට නතු වෙලා හමාරයි. ගුණදායක ස්වභාවික ආහාරයක් ලෙස අපි විශ්වාස කරන මේ කිරි හට්ටිය ඔබේ ජීවිතයේ අනතුරේ හෙළන මාරක රසායනික ද්‍රව්‍ය රැසක් සැඟවිලා තියෙන්න පුළුවන්. කිරි හට්ටියට එක් කරන ප්‍රධාන වසවිස ලාභයෙන්ම පරිකල්පනය කරන ඇතැම් නිෂ්පාදකයන් විසින් මේ කිරි වලට එක් කරන බරපතල රසායනික ද්‍රව්‍ය කිහිපයක් තියෙනවා. අද අපි ඔයාලට කියන්නේ අන්නේ ගැන. අංක 1 ෆෝමලින්. මලසිරුරු නරක් නොවී තබා ගැනීමට ගන්න මෙම රසායනිකය කිරි හට්ටි මාස ගණනාවක් කල් තබා ගැනීමට භාවිතා කරනවා. මේ පිළිකාකාරකයක් ලෙස හඳුනාගෙන තියෙනවා. අංක 2 ප්ලාස්ටර් ඔෆ් පැරිස්. කිරිවලට කෘත්‍රිම ඝනකමක් සහ බරක් ලබා දීමට මේ එක් කරනවා. මේ ආමාශය සහ බඩවැල් වල තැන්පත් වෙලා බරපතල සෞඛ්‍ය ගැටලු ඇති කරනවා. අංක 3 ඇසිටික් ඇසිඩ්. රබර් මුදවීමට ගන්නා මෙම සැර ඇසිඩ් වර්ගය කිරි ඉක්මනින් මුදවා ගැනීම සඳහා යොදා ගන්නවා. මේන් ગેස්ට්‍රයිටිස් සහ අභ්‍යන්තර තුවාල ඇති වෙන්න පුළුවන්. ඔබේ මේ කිරි හට්ටිය පිරිසිදුද? එයා හඳුනාගන්නේ කොහොමද? අපි මිලදී ගන්නා මේ කිරිවල ප්‍රමිතිය නිවසේදීම පරීක්ෂා කර බලන්න පුළුවන් සරල ක්‍රම කිහිපයක් තියෙනවා. අංක 1 යටිකුරු පරීක්ෂාව. හට්ටිය අනිත් පැත්ත හරවලා බලන්න. එය ගලක් මෙන් සවි වෙලා තියෙනවා නම් නොහැලී පවතිනවා නම් එහි ප්ලාස්ටර් ඔෆ් පැරිස් වැනි රසායනික ද්‍රව්‍ය තියෙන්න පුළුවන්. ස්වභාවික කිරිවල යම් සෙලවීමක් දකින්න පුළුවන්. අංක 2 හැන්දේ පරීක්ෂාව. හට්ටියෙන් හැන්දක් ඉවතට ගත් විට එම හිඩසට ස්වභාවිකවම කිරි වතුර ස්වරූපයක් එකතු විය යුතුයි. රසායනික ද්‍රව්‍ය දැමුවම කිරිවල මෙලෙස වතුර එකතු වෙන්නේ නැහැ. අංක 3 යොදේ වර්ණය. ස්වභාවික මේ කිරිවල යොදේ ලා කහ හෝ ක්‍රීම් පැහැයක් ගන්නවා. එය කිරිගරුඩෙන් තද සුදු පැහැති නම් එය ව්‍යාජ නිෂ්පාදනයක් වෙන්න පුළුවන්. අංක 4 සුවඳ සහ රසය. ස්වභාවික මේ කිරිවලට ආවේනික වුණු ප්‍රසන්න ඇඹුල් සුවඳක් තියෙනවා. දිවට දැනෙන පිටි ගතිය හෝ රබර් ගතිය රසායනිකය මිශ්‍ර වීමේ ලක්ෂණයක්. අද අපේ රටේ වකුගඩු සහ පිළිකා වගේ රෝගී තත්ත්වයන් ශීඝ්‍රයෙන් ඉහළ යාමට මෙවැනි නොපෙනෙන වසවිස ඍජුවම බලපානවා. ඒ නිසා මහා පරිපාලන නිෂ්පාදනවල වර්ණවත් ලේබල් වලට නොරැවටි ඔබ දන්න හඳුනන විශ්වාසවන්ත ගැමි නිෂ්පාදකයෙකුගේ මේ කිරි මිලදී ගන්න උත්සාහ කරන්න. ඔබෙත් ඔබේ දරුවාගේ සෞඛ්‍ය පිළිබඳ තීරණය තියෙන්නේ ඔයාගේ අතේ. පවුලේ අය සහ හිතවතුන් දැනුවත් කරලා මෙම මාරක අනතුරෙන් ඔවුන්වත් මුදවා ගන්න.